ටෙක්නොලොජි වලින් ඒ ලෙවල් ලියන්න ඉන්නවා වෙනුවෙන්ම අපි මේ පාර අනුමාන ප්‍රශ්න පත්‍රයක් හැදුවා AI පාවිච්චි කරලා. එතකොට මෙයා මේ AI වලින් ප්‍රශ්න පත්‍ර හදද්දී පහුගිය ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කරලා මේ පාර මෙන්න මේ ප්‍රශ්න වලට අදාළව තමයි මේ පාඩම් වල කොටස් වලට අදාළව තමයි වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ කියලා අපිට ප්‍රශ්න ටිකක් හම්බෙලා තියෙනවා. අපි පළවෙනි ප්‍රශ්නේ ගැන බලමු. ඉංජිනේරු තාක්ෂණයේදී ශාස්ත්‍රයේ ප්‍රාථමික අරමුණු හොඳින්ම විස්තර කරන්නේ පහත සඳහන් කුමක්ද? ඉංජිනේරු තාක්ෂණවේද ශාස්ත්‍රයේ ප්‍රාථමික අරමුණු මොකක්ද කියලා තමයි අහන්නේ. හරිද? පළවෙනි එක විද්‍යාත්මක સિદ્ધාන්ත සොයා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. විද්‍යාත්මක સિદ્ધාන්ත සොයා ගැනීම කෙරෙහි පමණක් මේ ඉංජිනේරු තාක්ෂණවේදයේදී අපි අරමුණු යොමු කරන්නේ. මේකේ ඉස්සරහට කතා කරගෙන යන ගමන් මම පැහැදිලි කරන්නම්. වියුක්ත සංසිද්ධි සඳහා ගණිතමය ආකෘති සංවර්ධනය කිරීම. ඒකත් ඉංජිනේරු තාක්ෂණවේදී ශාස්ත්‍රයට අදාළ එකක් නෙමෙයි. අදාළයි ගණිතමය ආකෘති සංවර්ධනය කිරීම විතරක් නෙමෙයි අදාළ වෙන්නේ. තුන්වෙනි උත්තරේ බැලුවට පස්සේ ඔයාලට තේරෙයි මම ඇයි එහෙම කියන්නේ කියලා. ප්‍රායෝගික නිෂ්පාදන සහ සේවා සැලසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට සම්පත් හා විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගැනීම. අන්න ඒක තමයි හරි උත්තරේ. ප්‍රායෝගික නිෂ්පාදන සහ සේවා සැලසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට. අපි මේ ඉංජිනේරු විශේෂ ශාස්ත්‍රයේදී ගොඩක්ම අවධානය දෙන්නේ මේ වෙනකොට තියෙන විද්‍යාත්මක දැනුම, ගණිතමය දැනුම මගින් ගොඩනගලා තියෙන සංකල්ප ප්‍රායෝගික තලයට අරගෙන එන්නේ කොහොමද කියන එක. හරිද? එතකොට ඉංජිනේරු තාක්ෂණ විශේෂ ශාස්ත්‍රයේ ප්‍රාථමික අරමුණ තමයි මෙන්න මේ තුන්වෙනි එක ගැලපෙන උත්තරේ. ප්‍රායෝගික නිෂ්පාදන සහ සේවා සැලසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට සම්පත් හා විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගැනීම. මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණය ගැන තමයි දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මේකෙදි මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණයක පිච්චය 0.5 mm වන අතර ඒ තිම්බල් පරිමාණය බිඳුම් 50යි. ඒ කියන්නේ මේකේ රේඛීය පරිමාණයේදී මෙයාගේ කුඩාම මිනිමම් විදිහට එතනදී පෙන්වන්නේ මිලිමීටර 0.5. හරිද? එතකොට වට පරිමාණය ගත්තාම ඒක බෙදලා තියෙනවා කොටස් 50කට. අපි දන්නවා මෙයා එක වටයක් කරකවුන්ට තමයි එතකොට මේ මිලිමීටර 0.5ක් යන්නේ. කියන්නේ මිලිමීටරෙන් භාගයක් යනවා මෙයා එක රවුමක් කරගෙනකොට. ඒක බෙදලා තියෙනවා වට 50කට. එතකොට අපි මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණයක කුඩාම මිනිමම් හොයන්නේ අර රේඛීය පරිමාණයේ කුඩාම මිනිමම් වට පරිමාණයෙන් බෙදලා 0.5 බෙදුවට පස්සේ අපිට උත්තරයක් ලැබෙනවා 0.01 විදිහට. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට අදාළව හරි උත්තරේ 5. හතරවෙනි ප්‍රශ්නය ගැන බලමු. ඇඹරුම් යන්ත්‍රයක් සමග, ඒ කියන්නේ ග්‍රයින්ඩින් මැෂින් එකක් සමග වැඩ කරන කාර්මික ශිල්පියෙකුට ව්‍යාසර කරන ගිනි පුළිඟු, ඒ කියන්නේ අර විසික් වෙන ගිනි පුළිඟු සහ ඒ ප්‍රත්‍යක්ෂ අංශු වලින් පුද්ගලයා ආරක්ෂා කරන්න පළඳින්න අවශ්‍ය පුද්ගල ආරක්ෂණ උපකරණය මොකක්ද කියලා අහන්නේ. PPE ගැන සම්බන්ධ ප්‍රශ්නයක් එන්න පුළුවන් නම් මේ පාර ආරක්ෂා සම්බන්ධ පාඩමේ. එතකොට ආරක්ෂක රැහැන නෑ, ආරක්ෂක බෝට් සපත්තු නෑ, ශ්‍රවණ ආරක්ෂකය නෑ, ආරක්ෂක වීදුරු හෝ මුහුණු ආවරණය. ඒකෙන් තමයි ග්‍රයින්ඩින් කරනකොට විසින යකඩ කෑලි වලින් අපේ ඇස් මූණ ආරක්ෂා කරගන්න හොඳම ක්‍රමය. හොඳයි. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේදී පරීක්ෂා කරන්නේ අපිට වර්ණීය පරිමාණයේ භාවිතයෙන් නිවැරදිව මිනුමක් කියවන්න පුළුවන්ද කියන එක. මෙතනදී ප්‍රශ්නේ දීලා තියෙනවා අවමාත්‍රාව මිලිමීටර 0.05 වූ වර්ණීය කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කියවීම මිලිමීටර 15ක් වේ. වර්ණීය පරිමාණයේ 9 වන බෙදුම ප්‍රධාන පරිමාණ බෙදුමක් සමග හරියට සම්පාත වෙනවා. අවසන් මිනුම් කියවීම කුමක්ද? හරි. ප්‍රධාන පරිමාණයේ අගය ගත්තාම මිලිමීටර 15ක්. එතකොට අපිට තියෙන්නේ කුඩාම වර්ණීය පරිමාණයේ අගයත් එක්ක අපේ ප්‍රධාන පරිමාණය එකතු කරලා ගන්න. ඊට කලින් කරන්න ඕනේ වර්ණීය පරිමාණයේ 9 වෙනි බෙදුම තමයි සමපාත වෙලා තියෙන ප්‍රධාන පරිමාණයත් එක්ක. එතකොට 9 අපි ගුණ කරනවා මේ වර්ණීය පරිමාණයේ මනින්න පුළුවන් කුඩාම මිනුමෙන්. කුඩාම මිනුම තමයි
0.05යි. 0.05න් අපි 9 ගුණ කරාම අපිට එනවා මිලිමීටර 0.45ක්. එතකොට අපි කරන්න ඕනේ 0.45 අර මිලිමීටර 15ට එකතු කරනවා. එතකොට අපිට එනවා නිවැරදිව අපි ගත්තු මිනුමේ අගය. උත්තරේ 3 15.45 මිලිමීටර. හොඳයි. ඊළඟට අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. ගෘහස්ත විදුලි ස්ථාපනයකදී පෘථිවි කාන්දු පරිපථ කඩන. මේ කියන්නේ ටිප් ස්විච් එක ගැන. හරිද? භූගත වෛරය සම්බන්ධව කතා කරන්නේ. හෝ අවශේෂ ධාරා උපාංගයක ප්‍රාථමික අරමුණ වන්නේ. ප්‍රාථමික අරමුණ. ඒ කියන්නේ මේ කතා කරන්නේ ටිප් ස්විච් එකේ ක්‍රියාකාරීත්වය ගැන. එතකොට ටිප් ස්විච් එකක අපි දන්නවා මොකක්ද අවශ්‍යතාවය කියලා. ඒකේ ප්‍රධානම අවශ්‍යතාවය තමයි පුද්ගලයෙකුට විදුලි සැර වදින එක වළක්වා ගන්න එක. අපි බලමු දීලා තියෙන උත්තර 4 කොහොමද කියලා. පරිපථ වෝල්ටීයතාව ඕනට වඩා අඩුවීම වැළැක්වීම. පරිපථයේ වෝල්ටීයතාවය අඩුවීම වළක්වන එක නෙමෙයි මෙයාගේ ප්‍රධාන අරමුණ. ඊළඟ දෙවෙනි උත්තරේ විදිහට දීලා තියෙන්නේ අකුණු සැර වැඩිවීමෙන් උපකරණ ආරක්ෂා කිරීම. අකුණු ගහන වෙලාවට ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙනවා තමයි. ඒකට වෙනම හේතුවක් තියෙනවා. ප්‍රධාන අරමුණ එක නෙමෙයි. තුන්වෙනි එක ධාරාවක් බිමට කාන්දු වන විට බල සැපයීම ඉක්මනින් වෙන් කිරීම. එමගින් විද්‍යුත් ස්පර්ශය වැළැක්වීම. හරි උත්තරේ 3. හතරවෙනි උත්තරේ පරිපථයේ සම්පූර්ණ බල සාධක වැඩි කිරීම පහ අතිරික්ත විද්‍යුත් ශක්තිය ගබඩා කිරීම ඉදිකම නෙමෙයි. සම්භාව්‍ය ආර්ථික විද්‍යාත්මක න්‍යායයට අනුව ඉඩම් සමග මුල් නිෂ්පාදන සාධකයක් ලෙස සලකනු ලබන්නේ කුමක්ද? හත්වෙනි ප්‍රශ්නේ විදිහට එයා දීලා තියෙන එක. ඒතකොට මෙතන තාක්ෂණය මුල් නිෂ්පාදන සාධකයක් විදිහට සලකන්න බෑ. ප්‍රාග්ධනය කලමනාකරණය කියන එක කොහොමද ගන්න බෑ. ප්‍රාග්ධනය ශ්‍රමය තොරතුරු කියන එක ගන්නත් බෑ. එතකොට මුල් නිෂ්පාදන සාධකයක් විදිහට ප්‍රාග්ධනය ශ්‍රමය කියන දෙකම තමයි ළඟ යන උත්තර දෙකක් තියෙන්නේ. මේකේ හරි උත්තරේ ශ්‍රමය. හොඳයි. ඊළඟට 12 වෙනි ප්‍රශ්න විදිහට දීලා තියෙන ඉංජිනේරු ඇඳීම් වලදී මධ්‍ය රේඛාව නිරූපණය කිරීමට භාවිතා කරන රේඛා වර්ගය කුමක්ද? අඛණ්ඩ ඝන රේඛාව නෙමෙයි. ඒක පෙන්වන්නේ අපි පෙනෙන ධාරයක් වගේ පෙන්වන්න. ඒතර ඉරටු සහිත සිහින් රේඛාවක් නෙමෙයි. දිගු ඉරටු සහ තිත් සහිත සිහින් රේඛාව. මෙතන මේ ඉරටු කියලා දාලා තියෙන්නේ දිගු ඉරි සහ තිත් සහිත රේඛාව කියන එක. හරිද? අඛණ්ඩ සිහින් රේඛාව කොට ඉරි සහ තිත් සහිත ඝන රේඛාව. පස්වෙනි උත්තරය. එතකොට හරි උත්තරය තමයි 3. දිගු ඉරි සහ තිත් සහිත සිහින් රේඛාව. හොඳයි. අපිට ඊළඟට යන්න තියෙන්නේ ඔටෝමොබයිල් වලට අදාළව අහලා තියෙන ප්‍රශ්න ගැන. සාමාන්‍ය සිව්පහර අභ්‍යන්තර දහන එන්ජිමක බලපහර ආරම්භ වන්නේ පහත සඳහන් කුමන සිද්ධියෙන් පසුවද? එතන මේ 16 වෙනි ප්‍රශ්නෙට අදාළව එයා දීලා තියෙන උත්තර 4 තමයි ඇතුළු කපාටය විවෘත වීම. ඇතුළු කපාටය විවෘත වුණාට පස්සේ තමයි මෙයා කියන විදිහට සාමාන්‍ය සිව්පහර අභ්‍යන්තර දහන එන්ජිමක බලපහර ආරම්භ වෙන්නේ. ඒක වැරදි. දෙවෙනි උත්තරේ පිටවන කපාට එක්සස් වැල්ව් විවෘත වුණාට පස්සේ නෑ. වාතයේ ඉන්ධන මිශ්‍රණය ජවලනය වීම. හරි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒකට තුන්වෙනි උත්තරේ. අපි දන්නවා බලපහර ආරම්භ වෙන්නේ අන්න එතනින්. අනිත් උත්තර ගැන කතා කරලා වැඩක් නැහැ. එතනින් එහාට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 17 වෙනි ප්‍රශ්නය රථ වාහනයක ඇති විභේදකයේ ප්‍රධාන කාර්ය කුමක්ද? ඩිෆරන්ෂල් ගියර් සෙට් එක ගැන තමයි මෙයා අහන්නේ. හරිද? අපි බලමු 17 වෙනි ප්‍රශ්නෙට අදාළව දීලා තියෙන උත්තර ටික. පළවෙනි උත්තරයේ විදිහට අවසාන ගියර අනුපාතය වෙනස් කිරීම. ඒකත් එකක් තමයි. හැබැයි ප්‍රධාන කාර්ය නෙමෙයි. රෝද වලට දෙවෙනි උත්තරේ රෝද වලට ලබා දෙන ව්‍යාවර්තය වැඩි කිරීම. ඒක පළවෙනි උත්තරේ වගේම තමයි. අනුපාතය වෙනස් කරලා අපිට පුළුවන් ව්‍යාවර්තය අඩු වැඩි කරන්න. හරිද? මේකත් එකක් තමයි. ව්‍යාවර්තය වැඩි වෙනවා. නමුත් ප්‍රධාන කාර්යයක නෙමෙයි. රථයේ ලිස්සා යාමේදී රෝද දෙකම අගුළු දැමීම නැහැ. ඒක නෙමෙයි. හතරවෙනි උත්තරේ වාහනයක් හැරවීමේදී ඇතුළත හා පිටත රෝදවල විවිධ වේග වලින් භ්‍රමණය වීමට ඉඩ සැලසීම. හොඳයි. මේ හතරවෙනි ප්‍රශ්නේ මේ උත්තරේ තමයි අපිට බාර ගන්න පුළුවන්
හරි උත්තරේ විදිහට. එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ පාර ඩිෆරන්ෂල් යුනිට් එකත් සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. පස්වෙනි උත්තරේ ගියර පෙට්ටි රෝධ සමග සම්බන්ධ කිරීම නැහැ. ඒක වැරදි. එතකොට හරි උත්තරේ 7. අපි 8 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරමු. නව නිපැයමක් අලෙවි කළ හැකි නිෂ්පාදනයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. නව නිපැයමක් සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තියෙනවා. මගින් ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම ලෙස හඳුන්වන්නේ. හරි. පරිවර්තන හා සංවර්ධනය, දෙක නිෂ්පාදනය, තුන නවෝත්පාදනය. තුන්වෙනි එක තමයි හරිම උත්තරේ නවෝත්පාදනය. නව නිපැයමක් හෝ අලෙවි කළ හැකි නිෂ්පාදනයක් සේවාවක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. එමගින් ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම නවෝත්පාදනයේ විදිහට අපි හඳුන්වනවා. 9 වෙනි ප්‍රශ්නේ ගැන අපි කතා කරමු. සාම්ප්‍රදායික රාමුව තුළ කළමනාකරණයේ මූලික කාර්යයක් ලෙස සාමාන්‍යයෙන් නොසැලකෙන්නේ පහත සඳහන් කුමක්ද? සැලසුම්කරණය අනිවාර්යෙන් කළමනාකරණයට අයිති, සංවිධානය, විධානය එහෙම නැත්නම් කමාන්ඩින්, පාලනය, ගිණුම්කරණය. ගිණුම්කරණය කළමනාකරණය රාමුව ඇතුළේදී සාම්ප්‍රදායික රාමුව ඇතුළේදී මූලික කාර්යයක් විදිහට සැලකන්නේ නැහැ. හොඳයි. 10 වෙනි ප්‍රශ්නේ ගැනත් මෙහෙම කතා කරමු. ව්‍යාපාර රක්ෂණයක් ලබා ගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ. අපි බලමු උත්තර 4 ගැන. පළවෙනි උත්තරේ විදිහට දීලා තියෙනවා ව්‍යාපාරය හා සම්බන්ධ සියලු අවදානම් සම්පූර්ණයෙන් ඉවත් කිරීම. වැරදි. සියලු අවදානම් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බෑ අපිට කොයිම වෙලාවකවත් ව්‍යාපාරයක් කරනකොට. දෙක ව්‍යාපාර සඳහා ස්ථාවර ලාභයක් සහතික කිරීම. වැරදි උත්තරේ නිශ්චිත අනපේක්ෂිත පාඩුවල නැත්නම් අවදානම් මූල්‍ය බර රක්ෂණයකට පැවරීම. හරියටම හරි. අපිට වෙන්න පුළුවන් හානියකදී සමහරට නිශ්චිත අනපේක්ෂිත. හරිද? නිශ්චිතයි මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් ෆැක්ටරියක් වගේ ගත්තොත් ගිනි ගන්න වගේ ඉඩ තියෙනවා. ඒකට අපි ගිනි රක්ෂණයක් වගේ දේවල් දාලා තියන්න ඕනේ. වැඩ කරන අයව රක්ෂණය කරන්න ඕනේ. ලේබර්ස්ලා ඉන්ෂුරන්ස් කරලා තියන්න ඕනේ. ඒ අයට අනපේක්ෂිතව සිද්ධ වෙන්න පුළුවන් දෙයකදී වෙන පාඩුවල මූල්‍ය බර රක්ෂණ සමාගමකට පාර වෙනවා. මෙන්න මේ රක්ෂණයක් මගින්. හොඳයි. ඒකට නිවැරදි උත්තරේ 3. ඊළඟ ප්‍රශ්නේ ගැන කතා කරමු. ඵලදායි සංවේදනයේදී විකේතනය කිරීම ඩිකෝඩින් ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ යවන්න, ලබන්න, මාධ්‍ය, ශබ්දය, කේතය. මේකට හරි උත්තරේ තමයි ලබන්න. ලබා ගන්න කෙනා තමයි විකේතනය කරගන්නේ එන පණිවිඩය. හොඳයි. මම හිතනවා ඔයාලට වටින දෙයක් හම්බෙන්නේ නැති කියලා. පේපර් එක පහළ ලින්ක් එකේ දාන්න. එතනින් ගන්න. සාකච්ඡා කරපු ප්‍රශ්න ටිකේ වීඩියෝ ටික බලා ගන්න. A level ලියන්න ඉන්න ඔයාලට සුබ පතනවා. හොඳට එක්සෑම් එක කරගන්න. මම හිතනවා මගේ පේපර් එක උදව්වක් වෙයි කියලා එක්සෑම් එකේදී. අපි එක්සෑම් එකේ පස්සේ මේ ගැන පසු විපරමක් කරමු.